යම රජ්ජුරු නිහඬ වෙච්ච ගමන් යමපල්ලු මොකද කරන්නේ? අපායේ දොරටුවෙන් ඇතුළට ඇදලා ගන්න. අන්න එතන ඉඳන් මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ අපායෙන් අපායට වැටි වැටි මේ නිරේට ඇදිලා ගිය කෙනාට යමපල්ලු වද දෙන ආකාරය තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. යම රජ්ජුරු පස්සරයක් මතක් කරනවා එම්බා පුරුෂය. නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න ආවන් නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් හිතවතෙක් කරපු කර්ම ගෙවන්න ආවන් නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා මං කරපු අකුසලේ Tamanට පස්සරයක් මතක් කරලා යම රජ්ජුරුව බේරගන්න ක්‍රමයක් නැත්නම් නිහඬ වෙනවා. අන්න එතනදී යමපල්ලෝ ඇතුළට ඇදලා ගන්නවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නිරිපල්ලෝ මේ කෙනා ඇතුළට ඇදලා අරගෙන ඉස්සල්ලාම කරන්නේ රත්වෙච්ච ගිනියම් වෙච්ච පොළොවක උඩු බැලි අතට දාලා උල් 5ක් ගහනවා කියන. අත් දෙකට උල් 2ක් ගහනවා, කකුල් දෙකට උල් 2ක් ගහලා පපුවට උලක් ගහලා ගිනියම් වෙච්ච පොළොවක උඩු බැලි අතට දාලා තියෙන. දැන් එතකොට කෑ ගහනවා, විලාප දෙනවා, දෙවනක් කරනවා, මුළු ඇඟම පිච්චෙනවා. වෙනසක් තියෙනවා, චුත වෙන්නේ නැහැ. කර්මී ගෙවිල අවසන් වෙනකං කොච්චර පිච්චුනත් ගිනියම් වුණත් ආයෙමත් එතනම පහළ වෙනවා. ශරීරයේ ඒ විදිහටම පහළ වෙනවා. ආයෙමත් පිච්චිලා යනවා, ආයෙමත් පහළ වෙනවා. චුත වෙලා යන්නේ කර්මී ගෙවිල අවසන් වෙනකං චුත වෙන්නේ නැහැ කියන්නේ. දැන් මෙහෙම එක පාරක් දෙපාරක් දවසක් දෙකක් තුන් පාරක් නෙමෙයි. සමහරු අවුරුදු 10 ගණන් ගිනියම් වෙච්ච පොළොවේ උඩු බැලි අතට ගහලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නිරිපල්ලෝ කර්මානුරූපීව රත මවා ගන්නවා කියන කරත්ත වගේ රත මවනවා. ඒක අපායේ පහළ වෙන මැවෙන දෙයක්. මේ රත මවාගෙන යමපල්ලෝ ඒවා උඩ නැගලා මේ පොළොවේ උල්වල ගහලා පොළොවේ දාලා තියෙන ගිනියම් වෙච්ච පොළොවේ උඩුබැලි අතට දාලා තියෙන අයගේ ශරීර උඩින් අර රත එහාට මෙහාට යනවා කියන. පපුව උඩින් යනකොට ගිනියම් වෙච්ච කරත්ත රෝද කියනවා තියෙන. මුළු ශරීරෙම උණු වෙලා දෙකට වෙන් වෙනවා. ආයෙමත් යාවෙනවා. අත උඩින් යනකොට අත උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයෙමත් යාවෙනවා. බෙල්ල උඩින් යනකොට බෙල්ල උණු වෙලා එහෙම වෙන් වෙනවා. ආයෙමත් යාවෙනවා. අන්න ඒකයි වෙනස. දැන් මනුස්ස ලෝකේ නම් අතපය කැපුවොත් එක්ක බෙල්ල කැපුවොත් මිනිස්සයා මැරලා කොහේ හරි උපදිනවා. හැබැයි නිරේට ඇදිලා ගියාට පස්සේ එතන තියෙන්නේ ඕපපාතික ශරීරය. මේ ඕපපාතික සියුම් ශරීරයේ ස්වභාවය අර වේදනාව දැනෙනවා ඒ විදිහටම. කෑ ගහනවා, විලාප දෙනවා, දෙවනක් කරනවා. හැබැයි චුත වෙන්නේ ආයෙමත් ඒ විදිහටම ශරීරය සකස් වෙලා ඒ වේදනාව නැවත නැවතත් ඒ විදිහට විඳිනවා. එතකොට මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගානක් අර ගිනියම් වෙච්ච පොළොවේ උඩුබැලි අතට දාලා උල්වලින් ඇනලා පොළොවේ උඩුබැලි අතට තියලා කර්මාන් රූපිය මවාගත්ත රතවල නිරිපල්ලෝ මේ අයගේ ශරීර උඩින් එහාට මෙහාට ගිනියම් වෙච්ච කරත්ත රෝද තියෙන රතවලින් එහා මෙහා යනවා කියන. මෙහෙම කාලයක් වදදීලා එතනින් උල්වලින් ගලවල ඇදලා ගන්නවා. ඇදලා ගත්තට පස්සේ ඊළඟට කරන්නේ රත්වෙච්ච ගිනියම් වෙච්ච වෑයක් අරගෙන කකුල් දෙකෙන් අල්ලලා හිස දක්වාම රහිනවා කියනවා. හම රහිනවා, මස් රහිනවා, නහරවැල් මේ ඔක්කොම රැහැලා ඇට සැකිල්ල දක්වාම රැහැලා ගිනියම් වෙච්ච පොළොවකට වීසි කරනවා කියනවා. ඒ වීසි කළා ටික වෙලාවක් යනකොට ආයෙමත් අර විදිහටම ශරීරය සකස් වෙනවා. දැන් ඔබ හිතන්න කෙනෙක්ව පණ පිටින් හම ගලවනකොට මේ ශරීරේ මස් ගලවනකොට වෑයකින් ශරීරේ රහිනකොට යම් වේදනාවක් දැනෙයිද ඒ විදිහම වේදනාවක් අර නිරිසත්වයටත් දැනෙනවා. එකම දෙයයි කෑ ගහනවා, විලාප දෙනවා මිසක් ඔහුට බේරෙන්න අතක් නැහැ. යමපල්ල ඔහු අල්ලගෙන කකුල් දෙකෙන් අල්ලගෙන හිස දක්වාම එක පැත්තකට රහිනවා. එහෙම රැහැලා වීසි කරනකොට ආයෙමත් ශරීරය ඒ විදිහටම සකස් වෙනවා. එතකොට මොකද කරන්නේ? ආයෙමත් අල්ලලා අරගෙන දැන් අනිත් පැත්තට අල්ල ගන්නවා. හිසෙන් අල්ලගෙන කකුල් දෙක දක්වාම වෑයකින් අනිත් පැත්තට රහිනවා කියන. මෙහෙම රැහැලා ආයෙමත් ඇට සැකිල්ලටම රහිනවා කියන. එහෙම රැහැලා වීසි කරනකොට ආයෙමත් ශරීරය අර විදිහටම සකස් වෙනවා. හැබැයි චුත වෙලා යන්නේ නැහැ. අන්න ඒකයි වෙනස. දැන් බලන්න මේ වගේ අපායට වැටුණට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගානක් නිරේ තුල මේ නිරිසත්ත්වයන් මේ අපායේ ඉන්න අයට යමපල් ওই විදිහට වද දෙනවා කියන.
වෑයවල් වලින් රැහැල ඇට සැකිල්ල දක්වාම රහිනවා කිය. ඔහොම කාලයක් ගත වෙලා යනකොට දැන් රැහැලා ඊට පස්සේ මොකද කරන්නේ ගිනි අලු තියෙන අඟුරු පර්වතයක් තියෙනවා කියෙන ගිනිගන්න. අපි හිතම සාමාන්‍යෙන් ගිනිගන්න නිකන් ගිනි කන්දක් වගේ තියෙන පර්වතයක් ගැන ගිනියන් වෙච්ච පර්වතයක් තියෙනවා. මේ පර්වතයේ දිගේ කස පහර දිදී රත්වෙච්ච යකඩ පතුරුවලින් කස පහර දිදී පර්වතයට නංගනවා කියෙන්. ගහන් බේරෙන් අතක් නෑ අර පහර දෙනකොට කෑගගහ පර්වතයේ දිගේ දුව නොවෙන කොහෙ දුවන්න. එතකොට මේ පර්වතයේ දිගේ දුවනවා කෑ ගහනවා විලාපතිදී දුවනවා. එහෙම දුවගෙන ගිහිල්ලක් කොහෙට හරි කමන්නෑ පනිනෝ. දැම් බලන්න මිනිස්සු ගොඩ නැගිලි ගිනිගන්නකොට ගොඩ නැගිල්ලෙන් පනිනෝ. ඇයිඒ ඕන දෙයක් වෙච්චදෙන් කියලා පනිනෝ සමහරු. ජීවිතයේ අවධානමත් එක දුකක් විඳිනකොට ඊළඟ තැනට පනිනෝ. අන්න ඒ වගේ මේ පර්වතීන්ට නැගලා උඩින් යමපල්ලො පන්න පහර දෙනකොට ගිනියං වෙච්ච පර්වතයට නැගල උඩින් පනිනකොට ඊළඟට වැටෙන්නේ ලෝකුඹ කියන නිරේට කියෙන්. මේ පර්වතයෙන් පල්ලට පැනෙට්පු ගමන් වැටෙන්නේ ලෝකුඹ කියලා තවත් අපායක. ලෝකුම නිරේ ගැන දේශනාවි සඳහන් වෙන්නේ විශාල භාජනයක් වගේ කියනවා. නිකන් කල් දේරමක් වගේ කියලා නිකන් හිතන් පුංචි එකක්නු යුදුම් ගානක් විශාල මේ භාජනයේ පෙන බුබුලු දානවා වගේ ගිනියන් වෙච්ච මේ ලෝදිය පිරිලා තියෙන්නේ කියනවා. මේ ලෝකුඹ කියන මේ නිරේට වැටෙනකොටම නිරි සත්‍යයන්ගේ ශරීර උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයකට පත්වෙනවා කියන. අර ලෝදියට වැටෙනකොටම ශරීරය හේම උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙන. දැන් තියෙන ශරීරෙ පෙන ගුලියක් වගේ. ඇස් දෙකක් තියෙනවා නාසයක් තියෙනවා කටක් තියෙනවා හැබැයි ශරීරෙ පෙන ගුලියක් වගේ උණු වෙලා තියෙන. මේ පෙන ගුලියක් වගේ ශරීරේ ටික ලෝකුඹ නිරේ අඩියට යනකං යන්න අවුරුදු දහස් ගානක් යනවා කියෙන්. එහෙම ටික ඇතුළට ගිහිල්ල කාලයක් යනකොට ගිහිල්ල අඩිය වදිනවා කියනවා. අඩිය වැදිලා ආයමත් ටික උඩට ඇවිල්ල උඩට මතුවෙන්න අවුරුදු දහස් ගානක් යනවා. ඒ කාලේ තුළ කෑගහනවා අඩනවා විලාප දෙනවා වේදනා විඳිනවා හැම මොහොත්තෙම දුක් වේදනා දැනෙනවා. හැබැයි බේරගන්න කෙනෙක් නෑ චුත වෙන්නේ නෑ. එතනින් බැහැල වෙන දිහාකට යන්න බෑ චුත වෙන්න බෑ. මුළු ශරීරෙම උණුවවී වේදනාවින්දට චුත වෙලා යන්න ඇකින්. ඕක තමයි ලෝකුම නිරේස භාව. ඔය විදිහට සමහරු අවුරුදු දසදහස් ගනන් කල්ප ගනන් මේ ලෝකුම නිරේ උඩට පහලට යමින් පෙන ගුලියක් වගේ උණුවෙච්ච ශරීරයක් ඇතුව නිරි සත්‍යයෝ මේ අපායි දුක්විදිනවා කියනවා. ඔහොම කාලයක් ගත වෙලා යනකොට යමපල්ලො මොකද කරන්නේ බිලී කොකු වගේ කොකු දාලා අර ඉන්න සත්වය අරගෙන කරකෝල වීසි කරනවා කියෙන මහානිරි. එතනින් විසි වෙලා වැටෙන්නේ මහානිරයට වැටෙන ඊළඟට. මහානිරේ තමයි ආනන්තරි අකුසල් කරගත් අය කෙලින්ම වැටෙන අපාය තමයි මහානිරේ. කල්පයක් මහානිරේ කියල සඳහන් වෙනවා පංචානන්තරි අකුසලයක් කරපු කෙනෙ. දැම් මේ ලෝකුම නිරින් ඇදල වීසි කරන නිරි සත්‍යය අර පෙනගුලියක් වගේ ශරීරයක් තියෙන කෙනා නිරි පල්ලො වීසි කරනකොට වැටෙන්නෙත් මේ මහානිරේටමයි. මහානිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහනෙන මේක කර්මාන්රූපිය මැවිලා තියෙන්නේ යකඩ වගේ ගිනියං වෙච්ච බිත්ති ඇති මේ සම චතුරශ්‍රාකාර දිගට ඒ වගේම පලලින් යුක්ත හතර පැත්තේ දොරවල් හතරක් තියෙනවා කියනවා. එක දොරකින් විශාල ගිනි ජාලාවක් එනකොට අනිත් දොරේ ගිහිල්ල ගින්න වදිනවා කියන. අනි පැත්තේ දොර ඇරෙනකොට ඒ පැත්තෙන් ගිනි ජාලාවක් කෙන අනි පැත්තේ දොරේ වදිනවා කියන මේ විදිහට තමයි කෙන මේක කර්මාන් රෝපියෝ මහා නිරේ මැවිලතිය. මෙන්න මේ අපා ඇතුළට තමයි නිරි සත්තු ටික වැටෙන් එක්කෙනෙ දෙන්නෙක් නෙමේ මේක දහස් ගානක් ඉන්නවා. හතර පැත්තෙම මුලින් ගිනි දැල්ලෙනවාකි. ඒන ගිනි දැල්වලින් කෑ ගහනෝ විලාප දෙනවා පිච්චෙනවා. බුදුරජාණන් වහස දේශනා කරන මහනෙනේ සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ල ගිනියන් වෙලා දුන්දාන මට්ටමටම රත්වෙලා යනවා. ආයමත් ඒ විදිහටම පහළ වෙනවා කිනෝ. ඒ ගින්න එක පැත්තකින් නිවිලා ඊළඟ පැත්තෙන් හටගන්න ටිකට ආයම ශරීර ඒ විදිහටම හැදෙනවා කිය. මෙහෙම ගිනියන් වෙලා අර වේදනා විඳවිඳ මේ මහානිරේ දැම් පැනගන්න අතක් නෑ.
හතර පැත්තෙම බිත්ති හතරකින් කොටු වෙලා ගිනි දැල් මැද්ද පිච්චි පිච්චි කෑග ගහ විලාප දිදින්න. ඔය අතරේ කාලයක් යනකොට එක පැත්තක දොරටුවක් විවෘත වෙනවා කියන. ඈතින් පේනවා එක පැත්තක දොරටුවක් විවෘත වෙලා. අර රොත්තම එක පොදියට දුවගෙන යනවා කෑ ගහගෙන එතනින් පැනගන්න. එහෙම දොරටුවට ලංවෙනකොට ඒ පැත්තෙන් විශාල ගිනි ජාලාවක් එනවා කියන. අර ගින්න කපාගෙන දුවනවා ගින්න පැත්තටම. ඇයි එතනින් පැනගන්න. පිච්චුනත් කමක් නෑ කියලා ගින්නෙම්ම දුවගෙන ගිහිලා පනින්න හිතාගෙන යනකොට අර ගින්නට මුළු ශරීරේම සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ලම ගිනියන් වෙලා දුන්දාන මට්ටමට මුළු ශරීරෙ පිච්චෙනවා කියන. දොරටුව ළඟට ලංවෙනකොටම ඒ දොරටු වැහිලා යනවා. ආයමත් ශරීරය අර විදිහටම ආයමත් පහළ වෙනවා. ටික්ක වෙලාවකින් අනිත් පැත්තේ දොරටුවක් විවෘත වෙලා ඈතින් පේනවා. එතකොට මේ පොදියම අනිත් පැත්තට ආයි කෑ ගහගෙන අනිත් පැත්තට දුවනවා ඒ පැත්තෙන් පැනගන්න. ඒ පැත්තට දුවගෙන යනකොට මගක් යනකොට එහෙන්ගෙනවා විශාල ගිනි ජාලාව. ඒ ගින්න කපාගෙන දුවගෙන යනවා එතනින් පැනගන්න අතක් හොයාගෙන. මුළු ශරීරේ මර වගේම ගින්නට සම්මස් නහර සියල්ල පිලිස්සිලා ඇට සැකිල්ලම ගිනියන් වෙනවා කියන ළඟට එනකොට. හැබැයි දොරටු වැහෙනවා ළඟට එනකොට. ආයමත් ශරීරේ විදිහටම පහළ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මහා නිරේ තුල බේරෙන් අතක් හොය හොය එහාට මෙහාට දුවමි. මුළු ශරීරෙම පිච්චි පිච්චි සමහරු අවුරුදු දස දහස් ගණන් ලක්ෂ ගණන් ආනන්තරි අකුසලයක් කරලා වැටුනොත් කල්පයක් ඔය නිරේ දුක් විඳිනවා. ඔය විදිහට විලාප දිදී එහාට මෙහාට දුවනවා කියන. ඔහොම කාලයක් යනකොට එක පැත්තක දොරටුවක් ඇරෙනවා. එතනින් පැනගන්න පුළුවන් ක්‍රමේ ලැබෙනවා. අන්නේ දොරටුවෙන් දුවගෙන ගිහිල්ලා ඊළඟට පනිනවා එතනින් වැටෙන්නේ තවත් අපායකට. එතකොට හිතන්න මේ අපායෙන් අපායට වැටි වැටි දිගට කර්ම විපාකෙ අවසන් වෙනකන් චුතවීමක් නෑ කියන. බුදුරජාණන් වහන්සේ පෙන්නා මේ මහා නිරෙන් ගින්න කපාගෙන ගිහිල්ලා ඒ දොරටුවෙන් පැනගන්නකොට වැටෙන්නේ ගූත නිරේ කියලා අපායකට කියනවා. මේ ගූත නිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නා මේකත් අර ලෝකුම නිරේ වගේ ගිනියන් වෙච්ච හැබැයි මේක තුළ පනුව පිරිලා ඉන්නේ කියන අසූචි වගේ තමයි කියන එකයි ගූත නිරේ කියලා හඳුන්වන්නේ. විශාල දුර්ගන්ධයක් තියෙන අසූචි වලක් වගේ වලක්. ගිනි රස්නයක් තියෙනවා. මේ වලේ ඉන්නවා කියනවා පනුව ඊටාම තියුණු තුඩ ඇති ඉදිකටු තුඩවල් වගේ තියුණු තුඩ ඇති පනුව ඉන්නවා කියන. මේකට වැටෙනකොටම අර පනුව මුළු ශරීරෙම වහගෙන හැම විදගෙන මස් විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වලට තමයි කියන පනුව විදින්නේ. දැන් හිතන්න මුළු ශරීරෙම වට කරගෙන කෝටි ප්‍රකෝටි ගණන් පනුව මුළු හැම හාරගෙන මස් හාරගෙන ගිහිල්ලා ඇට මිදුළු වලට විදිනකොට මොනතරම් වේදනාවක් ඇති වෙනවද? කෑ ගහනවා විලාප දෙනවා බේරගන්න කෙනෙක් නැහැ. මේ විදිහට අර ගූත නිරේ තුලත් බොහෝ කාලයක් පනුව වට කරගෙන ශරීරේ ඇට මිදුළු වලටම විදිනවා කියන. ඉදි කටු තුඩවල් වගේ තියෙන පනුවන්ගෙන් පීඩා විඳිමින් බොහෝ කල් කෑග ගහ විලාප දිදී එතන දුක් විඳිනවා කියන. එතනින් යමපල්ලු බිලී කොකු වගේ දාලා ඇදලා අරන් වීසි කරනවා කියනවා උණුවලු නිරේ කියලා අපායකට ඊළඟ අපායේ. ඊළඟට එතනින් විසි කරනවා කුක්කුල නිරේ. එතකොට මේ වගේ අපායෙන් අපායේ ඊළඟට කටු ඉඹුල් වනේ ඔබ අහලා තියෙනවා අසිපත් වනේ. මේ වගේ අපායවල් ගණනාවක් ගැන සඳහන්. දැන් ඔය කටු ඉඹුල් වනේ ඔබ දැකලා ඇති පන්සල් වල චිත්‍රවල අර කටු ඉඹුල් ගස් උල් තියෙන ගස් ඒවට ගගහ නග්ගනවා. අපිත් පොඩි කාලේ හිතුවේ මේවා මේ බය කරන්න ඇඳපු ඒවා මේවා මේ මිනිස්සු අකුසල් කරන නිසා ඔය බය කරන්න. ඔහොම තමයි අපිටත් සමහරු කියලා දුන්නේ. හැබැයි බුද්ධ දේශනා කියවනකොට මේ ත්‍රිපිටකය අධ්‍යයනය කරගෙන යනකොට මේ දේවදූත සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් දේශනා කරනවා මහණෙනි මේ දේශනාව කරන්නේ සාමඤ්ඤාතං අවබෝධයෙන් දැකලමයි. සාමන් දිට්ඨින් තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙනමයි. සාමං විදිත මේ කාගෙන්වත් අහලා කියන එකක් නෙමෙයි. එතකොට අපිට පේනවා බුදු කෙනෙක් මේ විදිහට අවධාරණය කරමින් අපිට පෙන්නලා දෙන්නේ එවැනි අපායවල් කර්මානුරූපීව සත්‍යයන් වෙනුවෙන් පහළ වෙනවා. මේ කටු ඉඹුල් වනයේ තුල මහා වනාන්තරයක් වගේ උල් තියෙන වනයක් කියනවා.
අර යම පල්ලු ගග්ගහ මේ ගස්වල නග්ගනවා කිය. ඒ උල් ඇනෙනකොට පපුුවෙන් ඇනුනහම කොන්දෙන් මතු වෙනවා. ආයමත් ගහනකොට ගලෝල අරගෙන ගහනවා කියන නගින්. මූුණේ ඇනු නහම ඔළුව හිල් කරගෙන ගිල් අනිත් පැත්තෙන් මතුවෙන්. අතපයි හිල් කරගෙන යනවා. ඒ වේදනා විඳවිඳ බේරෙන් අතක් නෑ මැරෙන්නේ. ඒකයි වෙනස. වෙන කෙනෙක් නම් පිහියකින් හරි උලකින් හරි ඇන්නොත් මැරෙනවා මනුස්සයෙක්න. හැබැයි ඕපපාතික සත්‍යයගේ ස්වභාවේ මැරෙන්නේ. කෑගගහ විලාප දිදී අර කටුයිඹුල් වනේ මේ ගස්වල නග්ගනවා කිනොක් ගගහ. එතනින් පැනල දුවන්නේ අසිපත් වනේ. අසිපත් වනේ ස්වභාවේ තමයි කියනවා ඉතා තියුණු දෙපැත්ත කැපෙන කඩුවගේ කොල තියෙන වනාන්තරයක්. මේ වනේ තුළ දුවගෙන යනකොට අර ගස්වල කොල වැටෙනවා කිය. ඒක මූනට වැටුනහම මූනම කැපිල දෙකට වෙන් වෙනවා කිය. ශරීරයට වැටුනහම අතට වැටනොත් අත කැපිලයන්. මුළු ශරීරෙම දෙකට කැපෙනකොට යම් වේදනාවක් ඇතිවෙනවාද. ඒ වගේම වේදනාවක් විඳිනවා ආයමත් ශරීර ඒ විදිහට පහළ වෙනවා කිය. මේ විදිහට අසිපත් වනෙන් දුවගෙන ගිහිල්ලා ඊළඟට පනින්නේ වේතරණී කියෙන් අපායට. වේතරණී කියෙන් අපාය ගැන සඳහන් වෙන්නේ ගිනියං වෙච්ච ලෝදිය තියෙන ලුණු වගේ ලවන සහිත ජලයක් කියනවා ගලාගෙනයන්. දැන් හිතන්න තුවාල වෙලා අතපය කැපිල කඩු වගේ අසිපත් වනින් දුවගෙන ගිහිල්ලා ලුණු වතුර තියෙන අපායකට ගිනියං වෙච්ච තැනකට වැටෙනකොට මොන තරං වේදනාවද්ද කියල බල. ඒක ගහගෙන යනවා. ඒක ගහගෙන යනකොට කෑගගහ විලාප දිදී වේතරණී අපාය ගහගෙන යනකොට යමපල්ලු තැන් තැන්වලින් ඇදලගන්නවා කිය. ඇදලාරගෙන හනවා උඹට මොනවා දෝන දෑ. හනේ මට පිපාසයි මට වතුර ටිකක් දෙන්න කියෙන්. ආයිදා උඹට කියලා කටට රත්වෙච්ච යකඩ උලක් ඇනල කට ඇත් කරලා ලෝදී හලනවා කියන කටට. උගුර බඩවැල් පිච්චිලා පසු පසින් ලෝදිය එලියට යනවා කියන. කෑ ගහනවා විලාප දෙනවා චුත වෙන්න. ඊළඟට අහනො තවමොනවාද උඹට ඕනේ. අනේ මට බඩකිනී මට කන්න දෙයක් දෙන්න කියෙන්. ආයිදා උඹට කියලා කටට උලක් ඇනලා අර වගේම ලෝදිය ගුලියක් උගුරෙන් දානවා කියන. උගුර බඩවැල් පිච්චීගෙන ගිහිල්ල පසු පසින් එලියට යනවා කියන මේ ගිනි බෝලේ වගේ ලෝදිය ගුලිය. ඔය විදිහට වදදීලා ආයමත් වීසි කරනවා කියනවා මහා නිරේත්. එදකොට ඔය දේවදූත සූත්‍රයේ සඳහන් වෙන කාරණා ටිකක් තමයි ඔබට මේ විස්තර කරලා කියල දුන්නේ. ඔය වගේ අපායෙන් අපායට වැටි මේ දේවදූත සූත්‍රයේ තුළ නිරි සත්‍යයෙක් විඳින දුක ගැන දීර්ඝ විස්තරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ අවසානය ආයමත් පෙන්න්නනවා මහනෙනි. තංකෝ පනහම් භික්කවේ ඥාඥස්ස සමනස්වා බ්‍රාහ්මණස්වා සුත්තා වදා. මේ දේශනාව තතාගතයන් වහන්සේ කිසිම ශ්‍රමණයගෙන්වා බ්‍රාහ්මණයගෙන්වත් කාගෙන් අහලවත් කියපු දෙයක් නෙමේ. අපිචේ අදය මේ සාමඥ්ඥාත මහනෙනි තතාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකළමයි මේක දේශනා කරන්න. සාමන් දිට්ටි තතාගතයන් වහන්සේ අවබෝධයෙන් දැකළමයි සාමං විදිතම් ප්‍රත්‍යක්ෂ කරගෙනමයි. තමේවාහං වදාම් තමන් වහන්සේ විසින්ම දැනගෙනමයි මේක දේශනා කරන්න. එහෙමනං අපිට අපේ පියවියහේ සීමාව ඉක්මවාගියත් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති කෙනා මේ දේශනාව ඒ අයුරින්ම පිළිගන්න සංසාර බය ඇති කරගන්න. අදාපිට මේ අහලා මෙහෙමත් ඒව තියෙනවද අපෝ කියලා හිතුනට ඔය අපායවල්වල අපි සතර අපාය මහගෙදර කරගෙන යන ගමන. කෙලෙස් සහිත කෙනාට සතරාපාය මහගෙදර වගේ කියන. එනි සාප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ධර්මාබෝධයට වීරිය වඩන් තින් එහෙමනං ඔබ හැම දෙනාටම. එදා මිහිදු මහරහතන් වහන්සේත් ලංකාවට ඇවිල්ලා අපේ රටේ සාමාන්‍ය මනුස්්‍යයන්ට මුලින්ම කරපු දේශනය තමයි දේවදූත සූත්‍ර ජෝතිය වනේදී. එදා 500ක් දෙනා එතන මාර්ග පල් ලැබුව. එහෙමනං අපාය බය ඇති කරගන්න කෙනාමයි අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්න. ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලපි ඔබට ආශිර්වාද කරනවා.